ප්‍රීතිමත් උදෑසනක් යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබට ආශිර්වාද කරන්නෙමු. අපගේ බයිබලය යාකෝබ් පොත 4 වෙනි පරිච්ඡේදය 10 වෙනි පදය. ස්වාමින් වහන්සේ ඉදිරියේ පහත් වෙයල්ලා එවිට උන්වහන්සේ නුඹලා උසස් කරනසේක. අපි මේ උදෑසන දෙවියන් වහන්සේගේ වචනය දෙසට අපේ මුළු අවධානය යොමු කරන වෙලාවේ මේ ස්ථානයේ සඳහන් වෙනවා දෙවියන් වහන්සේව දැනගත්ත මිනිස්සෙක් තමන්ගේ ජීවිතේ මොන වගේ හැසිරීමක්ද තිබෙන්නට ඕන කියලා. දැන් අපිට බයිබලයේ උගන්වන වැදගත් සත්‍යතාවයක් තමයි යටහත්කම කියන එක. මොකද යටහත්කම තුල තමයි අපේ ජීවිතයට සියලු ආශිර්වාද අපට උරුම කරගන්න පුළුවන්කම තිබෙන්නේ. දැන් යටහත්කම නැතුව අපිට දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්නවත් ඒ වගේම යටහත්කම නැතුව අපිට මේ සමාජය තුල ජය ගන්නවත් අපිට පුළුවන් කමක් නැහැ. දැන් අද අපිට පේනවා ගොඩක් මිනිස්සුયો ඒගොල්ලන්ගේ ජීවිතේ ඒ තමන් ගැන වැරදි විදිහට හිතාගෙන තමන් උඩඟු වෙන්නට යනවා. දැන් අපිට අපේ ජීවිතේ උඩඟු වෙන්න කිසිම දෙයක් නැහැ. ඒකට හේතුව දෙවියන් වහන්සේ අපිව මවලා තියෙන්නේ මේ පොළවේ දූවිල්ලෙන්. උන්වහන්සේ දුන්න දැනුම, උන්වහන්සේ දුන්න ඥාණය, ඒ වගේම උන්වහන්සේ දුන්න හැකියා දක්ෂතා විතරයි අපේ ජීවිතේ තිබෙන්නේ. අපි උපදිනකොටම දෙවියන් වහන්සේ අපිට විවිධ දක්ෂතා උන්වහන්සේ දීලා තිබෙනවා. හැම මිනිසෙකගේම ජීවිතේ මේ ලෝකේ ඉපදෙනකොට ඒ මිනිසයන්ට ඒ දක්ෂතා ඇතුව දෙවියන් වහන්සේ මේ ලෝකයට පැමිණෙන්නට ඒ අයට උදව් කරලා තිබෙනවා. ඒකට හේතුව මේ ලෝකේ පැවැත්ම උදෙසා දෙවියන් වහන්සේ විවිධ මිනිසයන්ව විවිධ කාර්යයන් උදෙසා තබලා තිබෙනවා. ඒතර දැන් අපි දෙවියන් වහන්සේව හඳුනාගත්තාම අපේ ජීවිතේ අපි දන්නවා මේ ලබලා තිබෙන හැම දෙයක්ම මම ලබලා තිබෙන්නේ දෙවියන් වහන්සේගෙන් කියලා. අපිට හොඳ උගත්කමක් තිබෙනවද? අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නට ඕනේ. අපේ ජීවිතයේ තියෙන්නේ මොන දේද? මොන දක්ෂතාවේද? මොන හැකියාවද? මොන ටැලන්ටේද? ඒ කිසි දෙයක් අපිට අයිති දේවල් නොවේ. අපිට දෙවියන් වහන්සේ දුන්න දේවල්. එහෙනම් අපේ ජීවිතේ අපට උඩඟු වෙන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. දැන් දෙවියන් වහන්සේව දැනගත්ත මනුෂ්‍යයා හැම වෙලාවෙම යටහත් පහත්ව ජීවත් වෙන මිනිසෙක් වෙන්නට ඕන. අපි අපේ ජීවිත ගැන තේරුම් ගන්නට ඕන. මොකද ඒකට හේතුව අපි මේ ලෝකයට ඇවිල්ලා තිබෙන්නේ తాවකාලික ගමනක්. අපි දන්නේ නැහැ කොයි වෙලාවෙද මේ ලෝකයෙන් අපිට සමුගන්න වෙන්නේ කියලා. ඒතර අපි මේ ඇවිල්ලා තියෙන කාලය තුල, අපි මේ ජීවත් වෙන කාලය තුල අපිට පුළුවන් වෙන්න ඕන අපේ ජීවිතයෙන් තව මිනිස්සෙකුට ආශිර්වාදයක් වෙන්න. දැන් උඩඟුකමක් තියෙන මනුෂ්‍යයා හැම වෙලාවෙම අනිත් මිනිස්සුන්ව පහත් කරන්න තමයි බලන්නේ. එයා හිතනවා එයා තමයි දන්නේ. එයා හිතනවා එයා තමයි හොඳ. එයා හිතනවා එයා තමයි හරි දක්ෂ. එයාට වඩා කවුරුත් නැහැ. දැන් මේ උඩඟුකම පිටිපස්සේ අපිට පේනවා අන්ධකාර බලවේග, ඒ වගේම යක්ෂයාගේ ක්‍රියාවන් නිතරම මිනිස්සුන්ගේ ජීවිතේ තබලා තිබෙනවා. දැන් මේ නිසා අපිට දෙවියන් වහන්සේගේ වචනේ උන්වහන්සේ උගන්වනවා උන්වහන්සේ ඉදිරියේ අපිට යටහත්ව පහත්ව ජීවත් වෙන්න. දැන් අපිට යටහත්කම අවශ්‍ය වෙන්නේ දෙවියන් වහන්සේ සමග ජීවත් වෙන්න. අපිට යටහත්කම අවශ්‍ය වෙන්නේ මේ ලෝකේ අපි ජීවත් වෙන්න ඕන මොන විදිහටද කියලා අනිත් මනුෂ්‍යන්ව තේරුම් අරගෙන ඒ මනුෂ්‍යයන්ට අපේ ජීවිතයෙන් ආශිර්වාදයක් වෙන්න. දැන් අද බලන්න සමහර මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝ කොයිතරම් මෝඩයිද, උගත්කමක් නැති වුණත් ඒගොල්ලෝ හරි උගතුන් කියලා ඒගොල්ලන්ගේ ජීවිතේම මවාගත්තු ස්වරූපයක් ඇතුව ජීවත් වෙන්නේ. අපිට පේනවා ඒගොල්ලෝ ගමන් කරනකොට, කතා කරනකොට, හැසිරෙනකොට මේ හැම දෙයකින්ම ඒගොල්ලන්ගේ ජීවිතයේ තිබෙන කාරණා තමයි පේන්නේ. නමුත් යටහත් මනුෂ්‍යයා හැම වෙලාවෙම තමන්ගේ දැනුම අවශ්‍ය ප්‍රමාණය ඒ වෙලාවට විතරයි මේ මනුෂ්‍යයා ඉදිරියට ගේන්නේ. දැන් යටහත්කමක් නැති මනුෂ්‍යයා, උඩඟු මනුෂ්‍යයා හැම වෙලාවෙම තමන් කැපී පෙනෙන්න හදනවා. ඉතින් ඒ නිසා දෙවියන් වහන්සේව අඳුනගත්ත සෙනගක් හැටියට, දෙවියන් වහන්සේව දැනගත්ත මිනිස්සු හැටියට අපි අපේ ජීවිතේ යටහත් වෙන්නට ඕන. දැන් යේසුස් වහන්සේ හැම මොහොතකදීම අපට උගන්වපු වැදගත්ම කාර්යය තමයි යටහත් වෙන්න. මොකද උන්වහන්සේ මේ ස්වර්ගයේ තිබුණු සීල සැප සම්පත් අතහැරලා උන්වහන්සේ දාසයෙකුගේ ස්වරූපය අරගෙන ඔබත් මගේ පාපය උදෙසා උන්වහන්සේ මේ ලෝකයට ආවා. උන්වහන්සේ ඉපදුනේ ගව මඩුවක.
උන්වහන්සේ ජීවත් වුණේ සාමාන්‍ය ජීවිතයක්. උන්වහන්සේ යටහත්කම මොකක්ද කියලා තමන්ගේ ජීවිතයෙන් පෙන්නවා. ඉතින් ඒ නිසා මේ උදෑසන අපිට අවශ්‍ය වෙනවා අපි යටහත් මනුෂ්‍ය වෙනකොට. අපි යටහත් මනුෂ්‍යයන් වුණාම මෙන්න අපේ ජීවිතයට දෙවියන් වහන්සේට අත තබන්න පහසු වෙන්නට යනවා. දැන් මෙතන සඳහන් කරනවා එවිට උන්වහන්සේ නුඹලා උසස් කරනසේක. අපි අපේ ජීවිතයේ යටහත් වෙනකොට අපි පහත් වෙනකොට දෙවියන් වහන්සේ අපි උසස් කරන්නට යනවා. ඒ නිසා දෙවියන් වහන්සේට ඉඩ හරින්න මේ උදෑසන ඔබ උසස් කරන්න. ඔබ යටහත් පහත් මිනිසෙක් වෙන්න. ඔබේ කතාවෙන්, ඔබේ හැසිරීමෙන්, ඔබේ ක්‍රියාවෙන් ඔබ යටහත් මිනිසෙක් වෙන්න. එවිට දෙවියන් වහන්සේ ඔබව උසස් කරන්නට යනවා. අපි මේ සිතුවිල්ල සමග මේ උදෑසන උන්වහන්සේගේ දෑතට බාර වෙමු. ජීවමාන අතිශුද්ධ දෙවි පියාණනි, අපි ඔබ වහන්සේට ගෞරව කරමින් ඔබ වහන්සේගේ දෑතට බාර වෙනවා. මේ වචනය අසන හැම කෙනෙකුටම යටහත් මනසක් ඇති කරගන්න, යටහත් ජීවිතයක් ඇති කරගන්න ඔබ වහන්සේ පිහිටුන මැනව. මක්නිසාද ස්වාමිනී, ඔබ වහන්සේ යටහත් සිත් ඇති මිනිස්යෝ දෙස බලන්නා වූ දෙවියන් වහන්සේ, ඔවුන්ගේ යාඥාව අසන්නා වූ දෙවියන් වහන්සේ, මේ උදෑසන අපි එක එක්කෙනාගේ ජීවිතයට ඔබ අත තබමින් අපට මඟ පෙන්වමින් ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනව. මේ දවසේ යටහත් හදවතකින් කවුද ඔබ වහන්සේව සොයන්නේ? ඒ හැම කෙනෙකුගේම ජීවිතවලට ඔබ වහන්සේ ලිදරව්ව මැනව. මේ දවසේ ආශිර්වාද කරන්න. ඔවුන් අත තබන සියලු කාරණා ආශිර්වාද කරන්න. ඔවුන්ගේ නිවාස වලට ආශිර්වාද කරන්න. ඔවුන්ගේ දෑතේ කර්මාන්ත ආශිර්වාද කරන්න. අපි සියලු දෙනා ඔබට බාර වෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.